අන්න අද රෑ 12ට ඉන්නේ වගේ එකක් කිව්වා. අද රෑ 12ට රිසල්ට් එනවලු කියලා උන් ටික හැරවලා තියාගෙන. මේ උන් මට බණීයට නෑ නෑ එපා එපා. එහෙම කරන්න එපා 28 ළමයින්ට. මිඩ්නයිට් එක ඉවර වෙද්දිම 28 ගෲප් එකට ගිහින් O level රිසල්ට් ඇවිල්ලා කියන්න ඉන්න මම එනකොට කන්නාද. ඒ මුල ඒ වගේ වැඩක් කරා දැන් හොඳයි ඒක හොඳයි කරගෙන යන්න. උන් ඔන්න ඔය කලබල වෙන්නේ රෑ 12ට විතර ගිහිල්ලා නේ. ඒ හොඳ අදහසක් ඒක. අයියෝ ඉතින් අහන O level රිසල්ට් ඇවිල්ලාද කියලා අහන එකෙක්. උඹලා නම් අර කෑලි කෑලි අහන්නේ නේ. කට්ටියම ගිහිල්ලා දැම්මොත් හැබැයි උන්නම් වලයි ඇත්තක්මයි කියලා හිතලා. අන්න රිසල්ට් ඇවිල්ලා අන්න රිසල්ට් ඇවිල්ලා. මොකද කියන්නේ? බලමුනේ වැඩේ ඉවර වෙලා. ඇත්තටම ඇවිල්ලා දන්නේ නැහැ. ඒ වුණොත් වැඩක් නැති වෙනවා. විටින් විට කියන්න එපා. කරනවා එකපාර කරන්න ඕන. දැන් මේ වැඩේ කරන්න එපා. මොඩයි ඒතකොට. ඕක තේරුවක් වෙන්නේ නැහැ. රෑ ඔක්කොම ඇහැරවලා ඔක්කොම බුදුම ගුරුවරු කියලා දාලා තියෙනවා. මොනවා කරන්නද වෙන? උන්ටම් වෙන වැඩක් නැහැ. ඔය ඉතින් අය පොඩ්ඩක් ඔය දැන් කරන්න යන්න එපා 12ට කරන්න. දැන් ගෲප් එකේ ඕල රිසල්ට් ඇවිල්ලා කියලා 28 ගෲප් එකේ දාලා උන් බෑන් කරනවා ඈ. එතන උඹලට රැට ඔය වැඩේ කරන්න වෙන්නේ නැහැ. මොකද එකම වැඩේ දෙපාරක් කරන්න බෑනේ. තමන් ඩිස්කෂන් ගෲප් එකේ දැම්ම නම් ඩිලීට් කරන්න විනාඩියක් දෙන්නම් බෑන් කරනවා. විනාඩියකට වඩා අනක් කරනවා බෑන් කරනවා. හරිද මේ ග්ලේනර් අපි ෂෝට් නෝට් එක නග්ගලා බලලා යන්න ගෙවල් වල. මේවා කරන්න වෙයි. මිඩ්නයිට් ස්ක්‍රීන් එකට දාන්න මම දැම්මේ නැහැ නේ ඉන්නු. අපි නග්ගාලා ස්ක්‍රීන් එකට දාලා ඒක බලලා ඉස්සර යන්න. ප්‍රයෝජන ටික තමයි බලන්න තියෙන්නේ. මම දාපේක දාන්න පුළුවන් ටක් ගාලා ගන්න. මම ඔයාලගේ channel එකට දාන්න හිමීට. අන්න අද රෑ 12ට ඉන්නේ වගේ එකක් කිව්වා. අද රෑ 12ට රිසල්ට් එනවලු කියලා උන් ටික හැරවලා තියාගෙන. නැත්නම් අපි 12ට දුන් හිටියේ නැත්තම් මේ උන් මට බණීයට නෑ නෑ එපා එපා. එහෙම කරන්න එපා 28 ළමයින්ට. කොච්චර දාදි තේරෙනවද මම. නෑ නෑ මම සම්බන්ධ නෑ ඕවට. මම තරයේ විරුද්ධයි. කිසිසේත්ම අනුමත කරන්න බෑ මේ එහෙම 28 වැජ් එක ළමයින්ට එහෙම කරන එක. එහෙම කරන්න එපා. හරි අමුද්‍රව්‍ය